Hello guys, welcome back to my YouTube channel. සෑහෙන කාලයක් බලන් හිටියට පස්සේ ඔන්න ජූනි 11 තමයි අපේ ෆිෂරිස් ෆැකල්ටි එක ෆිසිකලි පටන් ගත්තේ. මේ තියෙන අපේ සීනියර්ස්ලා අපිව පිළිගන්න හදලා තිබ්බ තොරණ. ලස්සනයි නේද? ඉතින් අපිට පළවෙනි දවසේ තිබ්බේ පොඩි සෙරමනි එකක් විතරයි අපිට ස්ටාර්ට් කරන්න. අපිට ඔන්ලයින් ඔරියන්ටේෂන් තිබ්බා. දෙවෙනි දවසේ ඉඳන් තමයි ෆිසිකලි ඔරියන්ටේෂන් පටන් ගත්තේ. පළවෙනි දවසේ පොඩි සෙරමනි එකක් තියලා අපි හොස්ටල් ඉන්න අයට හොස්ටල් වලට එක්කන් ගිහිල්ලා එහෙම තමයි වැඩ ටික කෙරුණේ. අනික ගයිස් මට වීඩියෝ ක්ලිප්ස් ගන්න අමතක වුණා. ඒ හින්දා මේ වීඩියෝ ක්වොලිටි එක චුට්ටක් එහා මෙහා වෙනවා ඇති. යාළුවන්ගෙන් වීඩියෝ ක්ලිප්ස් එකතු කරගෙන තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඒ නිසා වීඩියෝ ක්වොලිටි එක ගැන එච්චර සලකන්න එපා. තියෙන්නේ අපේ ෆැකල්ටි එකේ ඔඩිටෝරියම් එක. අපි දැන් බලමු දෙවෙනි දවසේ. ඔන්න අපි පඹුරන හොස්ටල් එකේ ඉඳන් පාන්දරම, ඒ කියන්නේ 6යි ගානේ බස් එකක ඇවිල්ලා 7 වගේ වෙද්දි කැම්පස් එක ළඟින් බැස්සා. මේ බලන්නකෝ අපේ කැම්පස් එකේ එන්ට්‍රන්ස් එක ගාවම තියෙන නෝටිස් එක මොනවා කියද කියලා. ඊට පස්සේ අපිට මුලින්ම පාස් කරන්න වෙන්නේ සමනල් පාලම. අන්න තියෙන උඩින් බැලුවම තියෙන ෂේප් එකකින්ද තමයි එතන සමනල් පාලම කියනවා කියලා කියන්නේ. මාත් හරියටම කැම්පස් එක ඇතුලේ විස්තර තාම හරියටම දන්නේ නැහැ. මේ අපේ ෆැකල්ටි එකට යන පාරට කියන්නේ මල් පාර කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඔය තියෙන්නේ අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. හරිම ලස්සනයි. උදේට යනකොට ලෙක්චර්ස් ගොඩක් පටන් ගන්න 8ට නිසා අපි යන ටයිම් එකට වැඩි ක්‍රවුඩ් එකක් නැහැ. ඔන්න බලන්නකෝ ඉස්සරහෙන් කවුද හම්බෙන්නේ කියලා අපිට. රුහුණු කැම්පස් එකේ නිතරම වගේ මේ යාළුවන්ව දකින්න පුළුවන්. එයාලා වැඩි බය නැහැ ළමයිට. මොකද නිතරම අපි දකින්න කරන හින්දා ඒගොල්ලෝ එහෙම වැඩි බයක් නැහැ. හැබැයි ළඟට යනකොට ටිකක් ඒගොල්ලෝ ඈතට යනවා. ඔන්න මේ බිල්ඩින් එක තමයි අපේ ෆැකල්ටි එකට හැරෙනකොටම දකින්න ලැබෙන්නේ. අපේ ෆැකල්ටි එක ටිකක් කැම්පස් එකෙන් වෙනමම වගේ වෙන වෙලා වගේ තමයි තියෙන්නේ. හරිම ලස්සන පරිසරයක් උතන තියෙන්නේ. අපි උදෙන්ම ඇවිල්ලා ෆැකල්ටි එකේ කැන්ටින් එකෙන් තමයි කෑම ගන්න, බ්‍රේක්ෆාස්ට් එක ගන්න. එතෙන්දිත් හම්බුණා අපිට මොන්රයාලුවෙක්. මෙයා නම් සෙබඩක්. ඔය ඉස්සරහෙන් පේන බිල්ඩින් එක තමයි අපේ කැන්ටින් එක. පේනවනේ ඔයාලට අපේ ලස්සන කාම් පරිසරයක තමයි ෆැකල්ටි එක තියෙන්නේ. එතන තියෙන්නේ බාස්කට් බෝල් කෝට් එක. තියෙන කැන්ටින් එක ඇතුලේ view එක. ඔන්න අපිට එදාම් වගේ කිඹුල් යාළුවෙකුත් බලාගන්න chance එක හම්බුණා. එයා මුලින් උඩට ඇවිල්ලා හිටියේ මට කැම්මෙක් ගන්න බැරි වුණා මේ උඩට ඇවිල්ලා ඉන්නකොට වීඩියෝ ක්ලිප් එක ගන්න. යම්තම් වගේ තමයි ඔයාලට පේන්නේ. ඉතින් මෙතනත් මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සන යුනිවර්සිටි එකක් රුහුණ කියන්නේ. ඔයාලගේ ඩ්‍රීම් යුනිවර්සිටි එක කරගෙන රුහුණට ඇවිල්ලා බලන්න. බදාදාවක තමයි අපේ ෆස්ට් ඩේ එක තිබ්බේ. ඊට පස්සේ ඒ වීකෙන්ඩ් එකේ ගෙදර ගියේ නෑ. ඉතින් මාතර පැත්ත කොයි වගේද කියලා පොඩ්ඩක් ස්ටඩි කරන්නත් එක්ක ඒ වීකෙන්ඩ් එකේ හිටියා අපි. ඉතින් වීකෙන්ඩ් එකේ අපේ ගොඩක් මැචස් යනවා මේ දවස්වල. මොකද ෆැකල්ටි මීට් එකේ හින්දා නෙට් බෝල් මැචස් තිබ්බා. අපිත් ගියා චියර් කරන්න අපේ ෆැකල්ටි එකට. ඒ වගේම තව ගොඩක් ස්පෝර්ට්ස් තියෙනවා. අපි කලින් කරලා නැති ඕනෙම ස්පෝර්ට්ස් එකකට අපිට යන්න පුළුවන්, ප්‍රැක්ටිස් යන්න පුළුවන්. ඒ වගේ chances ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් යුනිවර්සිටි එකට යනවාමයි කියලා හොඳට ස්ටඩි කරන්න. ඉතින් මම ඉස්සරහටත් යුනිලයිෆ් එක ගෙවන හැටි වීඩියෝස් අරගෙන එන්නම්. So guys, subscribe my YouTube channel and stay tuned with me.